ආයිබෝවන් සුබ දවසක්. ආසයිද වලාකුළක පාවෙන්න? ආස නැද්ද වලාකුළක පාවෙලා යන්න? එහෙම කට්ටිය කියනවා ඇහිලා තියෙනවා නේද? මට තිබ්බනම් අර ඈත අහසේ තියෙන වලාකුළක නැගලා ඉතා ඒ වගේ සැහැල්ලුවෙන් පාවෙලා යන්න. ඔහොම හිතන වාර අනන්තයි නේද? අපි මේක ගත කරන කාර්ය බහුල ජීවිතයේ ඇතුලේ සමහරවිට අපිට දැනෙන මානසික පීඩනය නැත්නම් මානසික ආතතියෙන් මිදෙන්න අපිට එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. ඒ සැහැල්ලුභාවය පිළිබඳව අපි ගොඩක් හිතනවා. සුදු පාට වලාකුළක පුළුන් වගේ පාවෙලා යන්න තිබ්බනම් හොඳයි නේද කියලා. හොඳයි. අපි අද වලාකුළු ගැන කතා කරමු පොඩි වෙලාවකින්. පුංචි වෙලාවක් ගමු අපි වලාකුළු ගැන කතා කරා. ඊට කලින් සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ එක ලිස්නර් සබ් තුලින් ගෙන 4 වෙනි වීඩියෝ එක සියලුම දෙනාම මේක වෙන එක වැඳිලා ඉන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගමන් අපි අද මාතෘකාව ගැන කතා කරමු. වලාකුළු. මොනවද වලාකුළු කියන්නේ? අර කලින් කිව්වා වගේ බොහොම සැහැල්ලු, බොහොම සීතල නේද? උලංගේ පාවෙලා සැහැල්ලුවෙන් යන දෙයක් විදිහට නේද අපිට පේන්නේ පොළොවේ ඉඳලා බලද්දී. ඔබ දන්නවද වලාකුළක් කොච්චර බරද කියලා? ඔබ හිතලා තියෙනවද? සමහර විට ඔබ දන්නවා ඇති. සමහර විට ඔබ නොදන්නවා ඇති. එහෙනම් මේ නොදන්නකමට එකතු කරගන්න මේ දැනුම. සාමාන්‍යයෙන් කියුමියුලස් වලාකුළක් සාමාන්‍ය වශයෙන් කිලෝග්‍රෑම් 4,50,000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ රාත්තල් වලින් ගත්තොත් රාත්තල් මිලියනයක්. අලින්ගේ බර වලින් ගත්තොත් අපිට තේරෙන මාසයි. අලි 100ක් 150ක විතර වගේ බරක් වෙන්න පුළුවන් මේක. ඒ විතරද? මේක මේ වලාකුළක් හැදිලා තියෙන්නේ කොහොමද? දුමකින්. අපි මේ දුමක් වගේනේ නේද? ඔව්. මේ වලාකුළක් හැදිලා තියෙන්නේ ඉතාමත්ම සියුම් ජල අංශු සහ අයිස් ස්පටික වලින් සමන්විත වෙලා. ඒ නිසා මේ වලාකුළක තියෙන ජල සාන්ද්‍රණය නැත්නම් ජලය ආසන්න වශයෙන් ලක්ෂ 5කට වගේ ආසන්න ප්‍රමාණයක ලීටර වලින් ගත්තොත්. ලීටර ලක්ෂ 5ක්. ඒක ඔබ හිතන්න රාත්තල් වලින් ගත්තොත් මිලියනයකට ආසන්න. එහෙම නැත්නම් කිලෝ වලින් ගත්තොත් කිලෝග්‍රෑම් 4,50,000ක් වගේ බර. ජල ධාරිතාවය ලීටර ලක්ෂ 5කට කිට්ටු වෙන්න. මොකද ඔබ දන්නවා ජලය ලීටරයක්කුත් කිලෝග්‍රෑම් එකක් විතර බරයි. එතකොට අර මං කියපු බර ප්‍රමාණය මෙයා වෙනවා. එතකොට මේසා විශාල බරකින් යුක්ත මේ වලාකුළක් කොහොමද පාවෙන්නේ? ගැටලුවක් එයි නේද? ඔව්. එහෙම වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ විද්‍යාඥයන්ගේ මත. විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තියෙන මත. මේට වඩා මේ වෙනස් වෙන මත. එහෙම නැත්නම් මේට වඩා පරිබාහිර අප්ඩේට් වෙච්ච නැත්නම් මේට වඩා මේ දියුණු වෙච්ච නැත්නම් දියුණු සොයා ගැනීම මත පදනම් වෙච්ච මත ලෝකේ තියෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මූලිකව පිළිගත්ත මතයක්. මත කීපයක් ගැන මම මේ කතා කරන්නේ කොහොමද මේ වලාකුළක් පාවෙන්නේ කියලා. ඔව්. අපි බලමු වලාකුළක ඉහළට ගමන් කරන. එහෙම නැත්නම් ඉහළ ආකාශයේ ඉහළ දැන් අපි ගත්තොත් එහෙනම් අපේ පොළොව මට්ටමේ ඉඳලා ඉහළට සාමාන්‍යයෙන් මීටර ගාණක් කිලෝමීටර් කිහිපයක් උඩින් තමයි වලාකුළක් සාමාන්‍යයෙන් පවතින්නේ. මේ වලාකුළක් උඩ පාවෙන්න හේතු ප්‍රධාන වශයෙන් 3ක් ගැන විද්‍යාඥයෝ මත පළ කරනවා. මෙන්න මේ ආකාරයට වෙන්න පුළුවන් කියලා. ඒකේ පළවෙනි මතය තමයි ඔබ දන්නවා දහවලට සූර්යාලෝකය වැටෙනකොට දහවලට කියන්නේ අපිට දහවල කොයි වෙලෙත් සූර්යාලෝකය අපේ පෘථිවියට වැටලා තියෙන්නේ කොහොමද? ඒතර මේ සූර්යාලෝකය වැටෙනකොට පොළව රත් වෙනවා.
පොළව රත් වෙනකොට පොළව ආසන්නයේ තියෙන වාතය උණුසුම් වෙනවා රත් වෙනවා. එතකොට මේ උණුසුම් වෙච්ච වාතය ඔබ දන්නවා සංවහන ධාරා විදිහට ඉහළට යනවා. ඒ කියන්නේ රත් වෙච්ච වාතයේ ඝනත්වය අඩු වෙනවා. වාතයේ ඝනත්වය අඩු වෙනවා. ඒතර ඝනත්වය අඩු වෙන තත්ත්වය යටතේ මේ තියෙන වාතය ඉහළට තෙරපෙනවා නැත්නම් ඉහළට යනවා. එතකොට මෙන්න මේ ටොන් ගාණක් බර නැත්නම් කිලෝ ගාණක් බර මේ වලාකුළක් ඉහළට කරලා රඳවගෙන තියාගන්න මේ ඉහළට යන උණුසුම් වායු ධාරාවලට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒක තමයි පළවෙනි මතය විදිහට විද්‍යාඥයෝ ගෙනහැර පාන්නේ මේ වලාකුළක් ඉහළට තියලා ඉහළට ඔසවලා තියාගන්න වෙන හේතු. මෙහිදී දෙවනි මතයේ විදිහට විද්‍යාඥයෝ පෙන්වලා දෙන හේතුවක් තමයි මේ වාතයේ නැත්නම් අපි ගත්තොත් එම වියලි වාතය සහ තෙතමනය සහිත වාතය තුල තියෙන ඝනත්ව වෙනස නිසාත් වලාකුළු ඉහළ මට්ටමක නැත්නම් පාවෙවි තියෙන්න පුළුවන් කියන කාරණාව. ඒ කියන්නේ මෙහිමයි. දැන් මම කලින් මුලින්ම සඳහන් කළා මේ වලාකුළ හැදිලා තියෙන්නේ ජල අංශු මුල් කරගෙන. එතකොට මෙතන මේ ජල අංශු වල තියෙන ඒ තෙතමනය නිසා ඒ අවට තියෙන වාතයේ තෙතමනයක් තියෙනවා. එතකොට පොළවට පහළින් තියෙන වියලි වාතය එහෙම නැත්නම් අපි කතා කරනවා ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් සහ ඔක්සිජන් මිශ්‍රිත වියලි වාතයේ ඝනත්වය අර ඉහළින් තියෙන H2O එහෙම නැත්නම් ජලය ආශ්‍රිත ජලය මිශ්‍රිත වාතයට වඩා ඝනත්වයෙන් වැඩි නිසා අන්න ඒ ඝනත්ව දෙක අතර ඒ කියන්නේ තෙතමනය සහිත වාතය සහ වියලි වාතය අතර පවතින ඝනත්ව වෙනස නිසාත් මේ වලාකුළු ඉහළට එසවිලා ඉහළ ආකාශයේ පාවෙනවායි කියන කාරණාව. අපිට මං කියපු කාරණාව තේරුම් නැති. ඒ කියන්නේ තෙතමනය සහිත වාතයේ ඝනත්වය අඩුයි, වියලි වාතයේ ඝනත්වය වැඩි. එතකොට වියලි වාතයේ ඝනත්වය වැඩි නිසා ඒක පහළින් තියෙනවා. තෙතමනය වැඩි වාතයේ ඝනත්වය මේ අඩු නිසා ඒක ඉහළට යනවායි කියන කාරණාව. ඔන්න වලාකුළක් ඉහළට ඔසවෙලා නැත්නම් ඉහළ පාවෙවි තියෙන්න හේතු වෙන දෙවෙනි කාරණාව ඔන්න ඔය විදිහටයි විග්‍රහ කරන්න වෙන්නේ. තුන්වෙනි කාරණාව විදිහට තුන්වෙනි හේතුව විදිහට විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා. මේක විශේෂයෙන් නාසා ආයතනයේ මතය. නාසා ආයතනය විසින් ඉදිරිපත් කරන මතය මේක. ඒ තමයි ගුරුත්වාකර්ෂණ බලය සහ අර මම කලින් කතා කරපු රත් වෙච්ච වාතය නැත්නම් සංවහන ධාරා විදිහට ඉහළට යන උණුසුම් වාතය අතර තියෙන සමබරතාවයක් හේතු කරගෙන මේ වලාකුළු නිශ්චිත උස මට්ටමක පාවෙවි තියෙනමයි කියන කාරණාව. ඒ කියන්නේ ඔබ දන්නවා ගුරුත්වාකර්ෂණ නැත්නම් ග්‍රැවිටි කියලා එක. ග්‍රැවිටි ඕනෑම ඝන වස්තුවකට ආකර්ෂණ ශක්තියක් තියෙනවා. ඕනෑම ඝන වස්තුවකට. එතකොට පෘථුවියට තියෙනවා ආකර්ෂණ බලය. අපි ඒකට කියනවා ගුරුත්ව ආකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය. දැන් අපි උඩ පැන්නොත් එහෙම අපි බිමට වැටෙනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය හේතු කරගෙන. දැන් ඔබ දැකලා ඇති අර හඳට ගිය මේ වීඩියෝස් එහෙම දකින්න ඇති. එතනදී අර ඒ හඳට ගිය ගගනගාමී උඩ පැන්නාම දැන් උඩ පාවෙලා ගිහලා නිකන් හිමීට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ පොළවට සාපේක්ෂව ආකර්ෂණ බලය මේ හඳේ අඩුයි කියන එක. ඒතර ඒ නිසා එයා ඉක්මනට පහළට වැටෙන්නේ නැහැ. යම්කිසි මේ ක්‍රමාන්විතව නැත්නම් කියන්නේ හිමීට තමයි ඒක පහළට වැටෙන්නේ. එතකොට මේ කියන ගුරුත්වාකර්ෂණ බලය හරහා මේ බර කිලෝ ගාණක් බර මේ වලාකුළ පහළට ඇදගෙන අල්ලගෙන ඉන්නකොට
යටින් දෙනවා උඩුකුරු ඒ කියන්නේ උඩ අතට තෙරපුමක් අර රත් වෙච්ච වාතය හරහා. එතකොට රත් වෙච්ච වාතය හරහා උඩට හිර කරගෙන ඉන්නවා. හැබැයි ඒක පල්ලෙහාට එන එක ගුරුත්වාකර්ෂණයෙන් අල්ලගෙන ඉන්නවා. ඒ දෙක අතර තියෙන සමබරතාවය හේතු කරගෙන. ඒකේ දෙක අතර තියෙන යම් සමබරතාවයක් හේතු කරගෙන මේ වලාකුළක් නිශ්චිත උස මට්ටමක පවතිනවායි කියන කාරණා. ඕක තමයි නාසා ආයතන විසින් ඉදිරිපත් කරලා තියෙන ඒගොල්ලන්ගේ විද්‍යාඥයන්ගේ මේ මතය. එතකොට ඔය දැන් මම කලින් සඳහන් කරපු ජල අංශු, ඉතාමත්ම සියුම් ජල අංශු සහ අයිස් පටික. අයිස් ඔය දෙකේ සම්මිශ්‍රණයකින් හැදිච්ච මේ වලාකුළු වල යම්කිසි අවස්ථාවක අර ජල සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ ජල සාන්ද්‍රණය වැඩි වෙලා, ඒ කියන්නේ ජල සාන්ද්‍රණය වැඩි වෙන්න හේතුව තමයි දැන් අපි කතා කරනවා මේ, ඒ කියන්නේ පොළවේ තියෙන රස් වෙච්ච ඒ කියන්නේ පොළවේ රස්නෙට පොළවේ තියෙන පොළොව මට්ටමේ තියෙන ජලය වාෂ්ප වෙලා ඉහළට ගියාට පස්සේ ඒකත් අරකට එක්ක සම්බන්ධ වෙලා ඝනීභවනය වෙලා අර ජල සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඒ ජල සාන්ද්‍රණය වැඩි වුණායින් පස්සේ තමයි දරා ගන්න බැරි යම්කිසි අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාවේදී වර්ෂාව විදිහට අතිරික්ත ජලය පොළොවට පහළට වැටෙනවා. ඒක ඒ අදාළ කාල සීමාවල් වල දේශගුණික කාලගුණික ඒ බලපෑම සහ ඒක මත ජලය විදිහට වැටෙන්නත් පුළුවන්. සමහර පැති වලට අයිස් විදිහට වැටෙන්නත් පුළුවන්. හැබැයි අර අතිරික්ත නැත්තම් දරා ගන්න පුළුවන් අපහසු වෙලාවට පිට වෙන මේ වැටෙන ජලය තමයි අපි වැස්ස විදිහට අපේ පොළොවට වැටෙන්නේ. ඔන්න ඕක තමයි වලාකුළක් උඩ තියාගන්න හේතුව. දැන් අර මගේ පරණ නැත්තම් මගේ වැඩිපුරම අවධානය තියෙන සහ මගේ වැඩිපුරම කැමති තැනට මම දැන් මේක අරන් ඉන්න කැමතියි. හරිද? ඒක මේ ටිකක් විස්තරාත්මකව කතා කරන්න ඕන කාරණාවක්. නමුත් මම ඒක පුංචි හින්ට් එකක් නැත්තම් පුංචි කාරණාවක් විදිහට මෙතන තියලා මම මේ විදිහට නවත්තන්නේ. මොකද්ද ඒ කියන්නේ? ඔබ දන්නවද මගේ පළවෙනි සමාන දෙවෙනි වීඩියෝ එකේ මම කතා කරා මේ අපේ රටේ ඉන්න හෙළයෝ දැන් මේ මොකද්ද මේ කතා කරන්නේ කියලා බලන්න. මේ විද්‍යාත්මක හේතු දක්වලා මේ කරපු කාරණාවත් එක මේ සම්පූර්ණ වෙනම පැත්තකට යනවා. හෙළයෝයි අරකයි මේකයි කියලා මම මේ සම්බන්ධයක් තියෙන හින්දා මම කියන්නද. ඔබ දන්නවද අපේ රටේ හිටපු හෙළයන්ගේ තාක්ෂණය, මම ඒකයි අර හැමතිස්සම මගේ මතය ඔබ මේ හැමතිස්සම මේ ඔබ ඉස්සරහා ගෙනහැර බලන්නේ මේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවට පස්සේ නෙමෙයි අපි ජූලි ජාතියක් උනේ කියන කාරණාව. ඊට කලින් ඉඳලා අපි බොහොම දියුණු තාක්ෂණයක් තියෙන අපි බොහොම දියුණු මිනිස්සු. හරිද? මම මේ කියන්න හදන්නේ ඔබ දන්නවද පුරා විද්‍යාත්මක සාක්ෂි හම්බ වෙනවා. අදටත් අද මේ මොහොතේ අපිට බලා ගන්න පුළුවන් අපි මේ සාක්ෂි කියන කාරණා මේ කියන්න හදන කාරණා. හෙළයෝ කියලා කියන්නේ අපේ හෙළවල ජීවත් වෙච්ච මුල් ජනාවාස කරගත්ත මුල් ජනයා. මේ අහසේ තිබිච්ච වලාකුළු වල ඒ ජලය එකතු පහදු කරගෙන කුඩා ජලාශ කඳු මුදුන් වල හෙළවල කුඩා ජලාශ නිර්මාණය කරගෙන ඒ වයින් ප්‍රයෝජන ගත්ත බවට සාක්ෂි පුරා විද්‍යාත්මක සාක්ෂි අපිට හම්බ වෙනවා අපේ රටේ. මම කියන්නේ හදින්නේ ඒකයි කාරණා. මේ ඇවිල්ලා අවුරුදු 2000කට 2500කට කලින් එපිට අවුරුදු වල ඒ කාලවල සිද්ධ වෙච්ච දෙයක්. එහෙනම් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපි එසේ මෙසේ જાතියක් නෙමෙයි. එසේ මෙසේ මිනිස්සු කොටසක් නෙමෙයි. ඔබ අදටත් සඳෙලිය තැන්නට ගියොත් එහෙම නැත්නම් හෝර්න් ප්ලේන්ස් නැත්නම් හෝර්න් තැන්නට ගියොත් එතන පැහැදිලිව තියෙනවා. ඔබ දන්නවා මේ හෝර්න් තැන්නේ තියෙන්නේ වලාකුළු වනාන්තරයක්. වලාකුළු වනාන්තරය. ඔබ හොඳට නිරීක්ෂණය කරොත් ඔබට බලා ගන්න පුළුවන් ඒතර වලාකුළු ඇවිල්ලා ඒ කඳු මුදුන් වල තියෙන ශාකවල වැටිලා ඒ ශාකවල
ඒ වතුර ටික මේ වෙලා ශාක දිගේ පල්ලෙහාට ජලය ගලාගෙන ඇවිල්ලා ජල මූලාශ්‍ර හැදෙන විදිය. ඒ නිසා හිතන්න එපා අපි ඇවිල්ලා එසේ මෙසේ මිනිස්සු නෙමෙයි කියන එක. අපි ඇවිල්ලා එසේ මෙසේ මිනිස්සු නෙමෙයි. හිතන්න එපා අපි නිකම් මේ දීන කිසිම වැදගැම්මක් නැති ජාතියක් විදිහට හිතන්න එපා. මට අන්න ඒ පණිවිඩය තමයි අවසානයේදී දෙන්න ඕනේ. එhmenan අද වීඩියෝ එක මම නවත්තන්නම් මේ විදිහට. උසම් සියලු දෙනාටම විරසපගෙන් මම ආරාධනා කරනවා කවුරුන් ඉල්ලා සිටිනවා. කුෂාන් චින්තක ලිස්නර්ස් හබ් මගේ channel එක subscribe කරන්න. පුළුවන් හැමෝත් එක්කම share කරගන්න. ඒ වගේම ඔබගේ අදහස් මට දෙන්න. මට මේ වෙලාවේ කියන්න ඕන කාරණාවක් තියෙනවා. තව එක විනාඩියක් අරගෙන මම ඔබත් එක්ක කතා කරලා මේක නවත්තන්නම්. ඒ තමයි මගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වීඩියෝස් ටික බලලා මට අදහස් දුන්න, මට අඩුපාඩු පෙන්වලා දුන්න මගේ සහෘදයෝ විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ අවංකවම මට අදහස් දුන්න සහෘදයෝ කීප පොලක්ම ඉන්නවා. ගොඩක් අය මට කතා කරා. මට අඩුපාඩු පෙන්වනවා. ඇත්තටම කතාව ඒකේ ඒගොල්ලෝ මට පෙන්වනවා මේ මගේ මේ ලයිට්නින් සිස්ටම් එක. මගේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ තියෙන එක වෙනස් වෙන්න ඕන විදිහ. සාමන් ඉදිරිපත් කරන දේවල් කියන්නේ ඉදිරිපත් කරන විදිහ ඒ පිළිබඳව තව වෙනස් වෙන්න ඕන දේවල් පිළිබඳව ඒගොල්ලෝ මාව ගොඩක් දැනුවත් කරා. ඒ නිසා ඒකට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම තව එක ඉල්ලීමක් ඊට අමතරව කරනවා. මම කැමතියි මගේ මේ වීඩියෝස් වල තියෙන අන්තර්ගතය පිළිබඳව ඒ පිළිබඳවත් ඔබ සාකච්ඡා කරනවා. මොකද මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ දැනුම සම්ප්‍රේෂණය කරන්න එළියට. අනිත් ඈත් එක බෙදා ගන්න. එහෙමනම් ඒ දැනුම උකහාගත. කියන්නේ මම මේ දෙයක් කරන එකේ මේක හොඳයි මේක කරගෙන යන්න කියන එකට අමතරව මම මේ කතා කරන මේ අන්තර්ගතය ඇතුලේ ඔබ යමක් ඉගෙන ගත්තද? ඔබ මොනවද එතනින් ගත්තේ? ඔබ මගෙන් පෙරලා ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා නම් එහෙම නැත්නම් ඔබේ අදහස් ඒක මෙහෙම තව මේට වඩා මේ අදහස මේකට වෙනස් විය යුතුයි ඔබ දන්නේ නැත්නම් ඔබ ඒක හොයලා බලන්න කියලා ඒ අදාළ මූලාශ්‍රත් එක්ක මට කතා කරනවා. මම ඇත්තටම මම ඒ කියන්නේ සරල වශයෙන් ගත්තොත් ඒ පිළිබඳව සාකච්ඡාවක් ගොඩනගෙනවා නම් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මම ඔබෙන් ඊළඟ පියවර විදිහට මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධව අපි කතා කරමු කියලා. එහෙනම් අද දවසට මම ගිහින් එන්නම්. සියලුම දෙනාට සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු